තරුණ මහත්තුරු සියලු දෙනාම ජාති ආගම් භේදකින් තොරව නිරෝගී සම්පන්න වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. හොඳ ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. එතකොට දියුණු වෙන්නේ අපේ රට පිනොදුනේ. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. මේ තරුණ කාලයේ තියෙන්නේ බොහොම ටික දවසයි. මේ කාලය තුල හොඳ පෞරුෂයක් හදාගන්න. ඔය කුඩු වයිස් මේ පොඩි පැටව මේ පෙති කාට් තියන කොල්ලොන්ගේ සාක්කුවල පෞරුෂයක් නැහැනේ. මේ පොඩි කොල්ලෝ බීඩි ගොඩවල් බොන්නේ. මොනවාද ඒකට කියන්නේ? පෙති බොනවා නෙමෙයි පෙති ගහනවා කියලානේ කියන්නේ. පෙති බීලා පෙති ගහලා මේ පොඩි කොල්ලෝ මට හරි දුකයි. පින්නතුනි බීඩි ගොඩවල් උරනවා. පෞරුෂයක් තියෙන ජාතියක් කොහොමද හදන්නේ? පෞරුෂයක් තියෙන ශ්‍රී ලාංකිකය කොහොමද බිහි කරන්නේ? තරුණ මහත්තුරුන්ට මං එකටම කරන යෝජනාව තමයි ඔය බාල වැඩ කරන්න එපා. ඔය නොකල යුතු නොගැලපෙන දේවල් කරන්න එපා. ඒ වගේ අපේ තරුණකම අපේ පෞරුෂය හීන වෙනවා. ඒ නිසා එකටම පුරුදු වෙන්න. ඔය සමහර තරුණයෝ ඉන්නවා දැන් ඔය අයිස් ගහන කොල්ලෝ කියන්නේ මේ නැතුව බෑලු. මේවත් එක්ක ඇති වෙලා තියෙන මේ හොරකම පින්නතුනේ මේ සමතේ විදර්ශනාව වඩන්න නම් මේ තරුණ මහත්තුරු මේ මඩුවට ගෙන්න ගන්න ඕනේ. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි පින්නතුනේ මේ දවසින් දවස පේන්නේ.